හරි මේ විඩින් අපි කතා කරන්නේ කොහොමද වන්ඩේ කැනල් මාස්ට කරලා කොහොමද අපි ඩේලි ප්‍රොෆිට් එක ඉතාමත් පාසුවෙන් ලබාගන්න කියන එක පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. එතකොට දැන් මෙහිදී මේ අපි සැලකිය යුතු විශේෂ කරුණුවයක් තියෙනවා. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ සැලකිය යුතු කරුණු වශයෙන් මම දක්වන්නේ අතුරු කිව්වොත් ඔබට හරිද ඔබට මේක සාමාන්‍යයෙන් මාසයක් දෙකක් පුරුදු වෙන්න පුළුවන් නම් ඔයාට ඒ කියන්නේ ශාස්ත්‍ර බලන වගේ දෙයක් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හරියට අපි මේක අයිඩෙන්ටිෆයි කරගත්තොත් ඔයාලට පුළුවන් හෙට දවසේදී මාකට් එකේ හැසිරෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරලා ඒක මේ කැල්කියුලේට් කරන්න පුළුවන්. හරිද? මේක තමයි මේ මේන්ම බෙනිෆිට් එක අපිට මෙන්න මේ වගේ chart එකක් ඇනලිසිස් කරද්දී. හරිද? right. එතකොට දැන් මෙතනදී මෙහෙමයි අපි ගොඩක් දුරට මේ කැන්වස් වලින් බලලානේ එතකොට කරන්නේ. එතකොට අපිට යොදා ගන්න ඉන්ඩිකේටර් උනත් පුළුවන්. ඒ වගේම තමයි අපිට එක මෙතඩ්ස් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් SMG එතකොට CRT එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ICT හරිද මේ එකී නොකී හරිද ඕන ක්‍රමයකට පුළුවන් මේ 1D කැන්ඩල් එක ඇනලිස් කරන්න. මොකද සමහරක් අය ගත්තාම හරිද සමහරක් අය ගත්තාම පෞද්ගලිකව අකමැතිනේ 1D chart එක ඇනලිස් කරන්න. නේ මම කියන්නේ දැන් ට්‍රේඩර් කෙනෙක් වශයෙන් හරිද ඔයා කැමති නෑනේ. දැන් ඔයා ඩේ ඩේට් කරන ගෙන්න 1D chart එකට කැමතිද? නෑ. ඒකට හේතුව තමයි කම්මැලිකම. හරිද? වෙන මොකුත් නෙමෙයි. ඒකට එකම එක රීසන් නේ තියෙන්නේ. ඒ තමයි වාගේ කම්මැලිකම. හරි. එතකොට දැන් මෙන්න මේ වගේ තැනක් පොඩ්ඩක් බලන්න. මෙන්න මේ වගේ තැනක් එතකොට දැන් මෙතන ඇත්තම කිව්වොත් එක තියරියක් වැඩ කරලා තියෙනවානේ. හරිද? ඔයා දන්නවනේ තියරි එක මොකක්ද කියලා. මෙන්න මෙතනදී කැනල් රේන්ජ් තියරි එක. හරිද? මෙතන මේ ලික්විඩිටි එක බ්‍රේක් කරලා නැහැ. හැබැයි මේ කැනල් එකේදී නමුත් ඊළඟට හැදෙන කැනල් එකේ මේ ලික්විඩිටි එක බ්‍රේක් කරලා තියෙන්නේ. බොඩි එකෙන් නෙමෙයි තියෙන්නේ කර්ව් එකෙන් තමයි මේක බ්‍රේක් කරලා තියෙන්නේ. හරිද? ඒතර මාකට් එක මොකද වෙලා තියෙන්නේ බලන්න. මේ 84 දැන් අපි මේක 84,000 අපි අයිඩියා එක ගත්තේ මේක ගිහිල්ලා කීයටද මේ බලන්න 95,000ට ගිහිල්ලා. හරිද? බිට්කොයින් එකේ දැන් අපි 100ට ගාණක් බැලුවොත් එහෙම හරිද 100ට ගාණක් බැලුවොත් දැන් මෙතනදී අපි මේ කැනල් එකේ තියෙන තුනා කියන්නකො හරිද 10%ක් විතරනේ. ඔව් 12%ක් විතර අප්පයක් ගිහිල්ලා. හරිද? ඉතින් අර ඒතකොට ඒ දවස් අදින්නේ. හැබැයි ඊට පස්සේ මාකට් එකේ මොකද වෙන්නේ කියලා ඔයාලට කියන්න බෑ. හරිද? දැන් මෙතනදී ආයෙත් කියන්න පුළුවන් මෙතන කැනල් රේන්ජ් තියරි එතනත් වැඩ කරලා තියෙනවා. හරිද? ඒක කැනල් එකකින් තමයි ගේම ගහන්නේ. දැන් මෙතන ගත්තත් එතනත් කැනල් රේන්ජ් තියරි වැඩ කරලා. හරිද? ඉතින් ඒක නම් තාම කන්ටිනියු වෙනවා මාකට් එක. තව අපි බලමු දැන් මෙතන වැඩ කරලා නැහැ. හරිද? මෙතන වැඩ කරලා තියෙනවා. හැබැයි මාකට් එක ටිකක් වෙලා ගිහිල්ලා තමයි ඒක පල්ලයට ගිහිල්ලා තියෙන්නේ. හරිද? මෙතන වැඩ කරලා තියෙනවා මේ. රයිට් මේකෙන් තමයි මේ කැනල් තුනකට පස්සේ තමයි ඒක වැඩ කරලා තියෙන්නේ. හරිද? මං කිව්වා දැන් පළවෙනි කැනල් එකේ වැඩ කරන්නේ නැතුණා 2 3 4 වැඩ ගන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් වැඩ ගන්න පුළුවන්. මේවට වෙන මේ ඉලෙක්ට්‍රිසිටි එක මේකෙන් හන් කරලා ගිහලා තියෙන මාකට් එක මොකද වෙන්නේ? මාකට් එක රිවර්ස් වෙනවා. හරිද? කන්ටිනියු වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට අපිට මේ මාකට් එකක් රිසර්ච් කරන්න පුළුවන්. හරිද? ඔයා වැඩෙක් නෙමෙයිද? වැඩෙක් අනිවාර්යෙන් වැඩෙක්. හිච්චි වැඩෙක්. හරිද? ඉතින් ඒ නිසා හරිද පුළුවන් උපරිමයේම දෙන්න. හරිද? ඒකට try කරද්දී පුළුවන් උපරිමයේම දෙන්න. හරිද? අනිවාර්යෙන්ම ගේමක් ගහන්න පුළුවන්. හරිද? ගේමක් අනිවාර්යෙන්ම ගහන්න පුළුවන්. හරිද? ඉතින් ඔය සරල ස්ටෙප් ටික වාගේ ජීවිතේට ඇප්ලයි කරගන්න. හරිද? ට්‍රේඩින් ජීවිතේට ඇප්ලයි කරන්න. හරිද? ඉතින් වෙන අයට මේව අවශ්‍ය නැහැ නේ. කියන්නේ ට්‍රේඩින් කරන්න නැති අයට. හරිද?
ඉතින් එකක් මත ඩිපෙන්ඩන්ට් එපා. පුළුවන් නම් ඉන්කම් සෝසස් දෙක තුනක් හදාගන්න. හරිද? ඒක මම ඔයගලන්ට හැම වෙලෙම කියන දෙයක්. හරි. එහෙනම් ඉතින් අදට මේ ඇති කියලා හිතනවා. ඔයගොල්ලන්ට ඉස්සරහට මොනවාරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. ඉතින් බලන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මොකද නැත්තම් මම මේ channel එක ඇත්තටම ඉස්සරහට කරන් යන්නේ නැහැ. හරිද? මොකද එක්කෙනෙක් හරි මේ දෙයක් ගන්නවා කියලා හිතන් තමයි මේක කරන්නේ. ඉතින් ඒ ගන්න කෙනා වුණත් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. නැත්තම් ඔයගොල්ලන්ට මේ වටිනා දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති වෙයි ඉස්සරහට. හරිද? මොකද දැන් කොහොමත් මම කමියුනිටි එකක් හදනවා. හරිද? ඒක මේ නිකන් නෙමෙයි ඇත්තටම හදන්නේ. ඒක මන්ත්ලි ඩොලර් 2යි ඔයගොල්ලන්ට. හරිද? මොකද මෙච්චර කල් නිකන් දුන්න දේවල් කිසිම කෙනෙක් ප්‍රයෝජන ගත්තේ නැහැ. හරිද? ඉතින් ජීවිතේම කොට දාන ට්‍රේඩින් ප්ලෑන් එකක් සහ කොහොමද ඔන්ලයින් මනි ජෙනරේට් කරන්නේ මේ මම හොයපු ඉන්කම් සෝසස් ඒ ඔක්කොම ඔයගොල්ලන්ට උගන්වනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මගේ ටාගට් එක තමයි ලක්ෂයක් කොහොමද මාසෙකට හොයන්නේ කියන එක ඕගොල්ලෝ. හරිද? ඕගොල්ලන්ට උගන්වන එක. හරිද? ඉතින් ඉන්කම් හදනවා අනිවාර්යෙන්. ඉතින් මන්ත්ලි පේට්‍රියන් එකක් හදනවා මන්ත්ලි ඩොලර් 2කට. ඉතින් කැමති කට්ටිය එන්න. මොකද කවදාවත් මේ ලංකාවේ මිනිස්සුන්ට ෆ්‍රී දෙන දෙයක් වටින්නේ නැහැ. දැන් මේවා මම කෝස් එකට කන්ටෙන්ට් දැන් කෝස් එකකට කන්වර්ට් කරොත් ඒ ඕන තරම් විකුණ ගන්න පුළුවන් මට. පේජ් එකක් අටවගෙන. හරිද? එහෙම කරන්නේ නැහැ මම. හරිද? නමුත් මේ ෆ්‍රී දෙන්නාම එකෙක්වත් මෙයා බලන්නේ නැහැ. හරිද? ඉතින් මම දන්නේ ඒකට රීසන් එක. හරි. ඉතින් කොහොමත් ඉස්සරහට ඔයගොල්ලන්ට ෆ්‍රී දේවල් නම් හම්බෙන්නේ නැති වෙයි. මොකද මේක කියන්නේ බලන අය කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්වත් කමෙන්ට් එකක් දාන්නේ නැහැ. හරිද? ගොඩක් දුර ලයික් එකක් කමෙන්ට් එකක් වැටෙන්නේ නැහනේ. ඉතින් බයිනව නෙමෙයි. ඉතින් කමියුනිටි එකක් හදන්න හිතුවේ විශේෂයෙන්ම මට සාමාන්‍ය මේ සෝෂල් මීඩියා ඇතුලේ කියලා දෙන්න පුළුවන් ඒවත් තියෙනවා නැතිවත් තියෙනවා. මොකද නැත්නම් මගේ channel එකට ගහලා යනවා. අනිවාර්යෙන්ම ඔයා එළියට ඇදගත්තොත්. හරි. එහෙනම් අපි next එකෙන් හැමෝටම ජය වේවා.